Nè, đi mất ở đây có cái gì cái đi. මෙයාට වයස කීයකද දැද්දම? Vậy tao đi cá má đất nè tao mặc này. Nè. නෑ. බස මෙහෙට වයි. Ini nè, kata. Gahana එන්න බෑ. ඔව් ඈ. අපිට වලි බේරන්න බෑ. මෙයා දෙක. එතකොට මම දැන් මේ අරුගේ කොච්චි කරමලේනේ. ඔව්. මුගේ ගල් කරමලේනේ. ඔව්. මෙයා බය මෙයා එක කොටා ගන්න බෑ. මෙයා බයයි. මෙයා එකක් ගැහුවොත් මාර එන්නේ නෑ. මෙයා යා කොටලා පුරුදු මෙයා. එන්න බෑ. අජුට ඉස්සරහ ඉඳගත්තා මාර ගන්න දෙයි කියන්න. නෑ මෙහෙම. දැන් මම මූ මේ දෙනේ උන්ද නැත්තම් බෝ කරන්න බෝ කරන්න ගාව ගෙනායි මම. රත්ත ගන්න බෑ. එන්න බෑ. අඩු වෙනවා. වසමු වෙලෝ නෑ නෑ එහෙම කරන්න දෙන්නේ නෑ. අවුලක් නෑ බෙහෙත් ටිකක් ගමු. එන්න බෑ. එන්න. ඌ එන්නේ ඌ එළියට ගත්තාම ඌට ගේමද? එතකොට මම මේ අතන දීලා කොටා ගන්නවා. මම දෙන්නේ නෑ දැක්කම. ඈ මාමා මුනුත් මේ ඉන්දියාවෙන් ලංකාවට ආපු වුණද නැත්තම් ලංකාවේ මෙහෙම බෝයි කියන්නේ නෙවෙයි. දීපටව ආපු තමයි. දීපටව 14 මරතිලු නෑ මම කතා. නෑ මං අහන්නේ දැන් මේ වර්ගේ ඔව් මේ වඩික කියන වර්ගේ මේ ලංකාවේ ආරද්ද නැත්තම් මේක ඉන්දියාවෙන්ම බෝ කරේ මමයි. මෙහෙ ඇවිල්ලා මෙහෙ වෙනස්ුන්නේ නෑ මෙහෙදි තව. ඔව්නේ. වඩික මෙහෙ නෑ. ඔව්නේ. ඔව්. ඉස්සර නම් ගම්පහයි කිය දැන් නෑ. ගම්පහ කෑරගල හාමුගාවරේ මේ ගම හිටියේ. දැන් නෑ. ඒ කියන්නේ මේ උන්ට නම කිහිප පොරවල් ඉඳලා තියෙන වඩිකම හදපුනේ. ඔව් ඔව් ඔව්. ඒ ගම්පහ කට්ටිය කියව තමයි හිටියේ ඉස්සර. දැන් නෑ. ඒක මම කියන්නේ තේන් තමයි. ගම්පහ හාමුලා ගාව හිටියේ කියලා දැන් එහෙම මුන්ට මොනවද අපි අර මේ ට්‍රීට්මන්ට් දෙන්නේ? ඒ කියන්නේ ඔය එක්සර්සයිස් එහෙම කරනවනේ. නෑ නෑ එහෙම මං කරුවේ නෑ මං එක්සර්සයිස් කරන්නේ හදන්නේ. අංකල් දන්නවද එහෙම කරන්නේ? උඹ කරන්න බලන්න. ඒක නෑ කතා මෙහෙම කියලා විදිහට කියලා. ඒක අපල යනකොට නෝඩ අපල යනකොට තව එකේ හවුල් කරගන්න බෙල්ල හරි ගන්න යනවා සෙට් කරන්න බෙල්ල. ඔව්නේ. ඔව්. නේ ඔක්කොම පාටි වෙනවා හදින්න බස්සේ. හදන්න මෙහි හදලා වැඩක් නෑ මොකද සත්‍ය හදලා කොටවන්නේ නෑ මේකින්ද. ඔව්නේ. ඕවගෙන් නම් හොඳට ෆිට්නස් හැදිලා ඉන්නේ. නාවන්නේ එහෙම නෑනේ. මම සතියේ නාවල නාන. අනික නෝමල් වතුර. ඒක නෝමල් නාවල. ගොඩාක් නාවන්න පුළුවන් යන්තම් නෑ ඒක නැති පොඩ්ඩක් හිතක් නෑ ඒක සවුත් වෙනවා. අරය ගන්න විදියක් නෑ නේ. අන්න දෙනවා සුට් එක. මෙයා දාලා එහා ගමුද බලන්න. අරය ගියා ඇතුළට. Oh. අට්ටියනේ කුකුලෝ මේ කනලා අරගෙන හෙන් පන නෙට අල්ලලා නේද? ඒක කරුව හොඳ නෑ. මගේ තට්ටකින් අහුනොත් ඒ වටිනාකම සම්පූර්ණ ඉවරයිනේ. මොකද? තට්ටකින් ඒ දඟලනකොට තට්ටකින් එහෙම අහුනොත් එහෙම ඔව්නේ. වටිනාකම එක්ක පින්නෙන් අහුනත් ඒත් එහෙමයි. ඔව්නේ. මේ
කුකුලා බය කරලා අල්ලන්න පුළුවන් හිමීට. හ්ම්. කතා කරලා මෙයාගේ කොච්චි කරමලේනේ. මෙයාගේ කුච්චි කරමලේ තමයි අයිති කරමලේ ලොකු මියාගේ පොඩ්ඩක්. හ්ම්. ඒ කියන්නේ මේක වෙන මොකක් හරි ක්‍රොස් වෙලා එහෙම තමයි. නෑ එහෙම වෙන්නේ නෑ. අර ජාතිය මට ෆොටෝ පෙන්නුවා ගෙනාපු එක. හහ. ගේන්නේ කලින් ෆොටෝ පෙන්නුවා මස්සිනා මට පෙන්නුවා එදා රෑ. දැන් අද රෑ නම් ගේන්නේ එදා හවස 3 මම එහෙ ඉඳද්දි මට ෆොටෝ පෙන්නුවා හොඳට. ඒ සත්තුගේ ගෙදර ඉන්න කට්ටිය මේ ඔක්කොම. මේ හැබැයි අපේ ගෙදර වගේ ලොකු කූඩුව නෙවෙයි ඉන්නේ හැබැයි. ඔව්නේ. ඔව් න්යාර මේ කූඩුවලින් වහලා ඉන්නේ. ඔව්නේ. ඔව් එක එක තැන් තැන් වල වහලා ඉන්නේ. ආ. කිකිලිය පා ගන්න ඕන නම් කිකිලා අරන් ගිහලා කූඩුව ඇතුලේ දානවා. කූඩු ඇතුලෙන් දානවනේ. ටැග්ගම ගන්න ඇවිල්ලා එළිය දානවා කිකිලිය. ඔව්නේ. ඒක වහලා ඉන්නේ වෙනම. ඉන්දියාවේ මේක මේ කූඩුව දාන්නේ නෑ. එක්ක බඳලා ඉන්නේ. මෙයා උසෙන් ලැබී ගොඩ. මාව දැන් මේ මුං හදන්නරන් කොච්චර කල් වෙනවද කිව්වේ? ඌ අරන් දැන් මේ මාස 9ක් 8ක් 9ක් විතර ඔව්නේ. මුගේ වයස මාස 9ක්. ඔව් ඉතින් මම 9ක් නෑ තව. හරි 8ක් තමයි හරි ගන්න හරි. කොරපටු එහෙම නෑ. කොරකටු මේ තාම මදි කියන්නේ. රාම් පැට්ටානේ. ඔව්. රත්තා. රත්තා පොඩ හිනාන්න බෑ. එතකොට මුන්ගේ ප්‍රයිසස් එහෙම ගණන් එහෙම කොහොමද යන්නේ මම? සතාගේ හැටියට වෙලාවේ හැටියට කාලෙන් කාලට වෙනස් වෙනවනේ. මිනිහෙක් ඇවිල්ලා මාගා හිටිය කුකුලෙක් කිව්වා මං එකයි ගිහලා. හැමදාම ඇවිල්ලා 3 පාර 4 පාරක් ඇවිල්ලා ඉල්ලුවා වුණේ නේද? ඌ ඊට පස්සේ අන්තිමට පාරමට ඇවිල්ලා 87ක් වෙනවා දෙන්නද මට දෙනවා කියලා ඇවිල්ලා. මම බැලුවා මනසේ දැන් මම උනක් ගිහලා එහෙම ඉල්ලනවානේ. මං ගත්තාරන් ඉල්ලලා ගිහින් කුකුලල්ලා දුන්නා. ඊට 2000ක් ආපහු දුන්නා. ඒකට හිතන්න පුළුවන් කියේ 85000කට පිළිගන්න පුළුවන්ද බෑනේ. දැන් අර මේ අලුතෙන් මේ වර්ගයක් කියලා වෙල්ලාඩියන් කියලා. ඒක මොකද්ද මාමේ? මොකද්ද වෙල්ලාඩියන් කියන එකේ තේරුම? දිනනවා කියන එක. කුකුල වර්ගයක් නෙමෙයි. නෑනේ. මේ මොඩල්ම තමයි ශ්‍රී ලංකාව. ඔව්. ඇඟ පොඩ්ඩක් මහතයි දෙලේ ඉන්නේ නෑ ගොඩක් දුරට. දෙලේ අඩුයි. කෙන අඩුයි. උසයි. ඈ? උසයි. උසයි. තනිකර රිට වගේ ඉන්නේ. ඔව්. ඇඟ මහතයි. ඔව්. මොකද වෙනම අර පපු කාලා ඉස්සරහට එනවනේ. ඒ එනවා ඒක 60ක්මයි. ඒ ටිකිලියා. ඒක තමයි කෑම බොක්කනේ. ඔව්. නෑ කෑම මොකද ඊළඟ දින කියන්නේ මේ පුතාගේ. ඕකගේ පෙන්නන්න බලන්න. ඕකයි කෑම බොක්ක මොකද? අත්ත දඟලන්න පොරත්. මේ අපිට ගැහුවොත් එහෙම අපෙත් ඉතින් පතුරු යනවනේ. අන්න අර අදනාග රැපතර හරියදී මම හිටියා මේ ලොකු එලිච්චක් කරලා හිටියා මම. මේ පැටවුන් කිලියක් ගාවට එලිච්චි කොට කොහොම ඉවල එකක් ගහම එලිච්චි වැටුණානේ. පිළිගන්න පුළුවන් කකුල හතර විසක් කඩනවා කියන්නේ මම බලන මගල ගන්න කිකිලි කැඩුවා එක පාන. කන්න දෙන්නේ මේ බඩේ රින්ගු හොඳම එකෙන්ම තමයි දෙන්නේ. දෙන්නේ නැහනේ. ඊට අමතරව අහිලං කන එක තමයි කරන්නේ. හැබැයි කැමති සතියේ එකපාරක් දෙන්නේ නැහැ මම දෙන්නේ. කඩේ කෑම. කඩේ කෑම මොනවද දෙන්නේ? කඩේ අර කුකුල්ලොන්ට බූස්ටර් එකනේ. දෙන එක ඔය. ඇත්ත. මේ කිකිලියොත් ඔක්කොම වඩිගනේ. ඔක්කොම වඩිගෙම එකක් කිකිලියක් ගන්න බැරිද මල්ලා? අල්ලන්නද? wow ඒකට නියමිනවා අර ඌ වීඩියෝ එකට හොඳ වැඩ කරලා දැම්මා කිකිලියක් ගම්බනවා උගෙත් මේ පොඩ්ඩක් ලක්ෂණ ටික බලාගන්න අරක ඉන්නේ මේ වඩික නේද? ඔක්කොම මේ වඩික තමයිනේ. මෙයාගෙන් බෝල් කටව වෙනවා මම මේ ලාභ කරන්නේ. ඒක කිකිලි දාන්නේ නේ. මේ කුකුලට කිකිලියක් දාලා තියෙන්නේ බෝ කරන්න නේ.
තියෙනවා පිට දාලා ඉන්නවා. මේ වයසක එක්කෙනෙක් නේ. එක මුරු දෙකක් විතර තිබ්බ මම මෙහාට. ආ කියන්නේ රකින්න නම් මනම් කතන්දරත් කරලා තියෙනවනේ. මෙයාටත් විතර මේ පාර විතරට අරන් වෙනම කියන්නේ නැහැ මේ මුරු දෙකට ආවම මේ කිකිලින්ගෙත් මේ අර කුකුලගේ වගේ ගල් කරමල මොඩල් එක එන්නේ නේ. මූණත් එහෙම දින යටින් කර්මලේ තිබ්බොත් වැඩක් නැහැ. මේක වැඩක් නැහැ. ඒක රැවුල්ලා රැවුල්ලා වගේ තියෙන්නේ මම කියන යටින් ඉලෙන්න කර්මලේ. ඔව්. ඉල්ලන කර්මලේ ආවොත් ඉතින් පොරොගුලික් වෙන්න බෑනේ ඒක. වෙන්න බෑ. කාවලන්නේ. ඒ කියන්නේ මේ මුගේ මේ දැන් මුගේ මේ යටින් මේ දැන් මේ මෙතනින් කරමලේ ආවොත් එහෙම ඒ පොරොගුලික් නෙවෙයි. පොරකුකුලෙක් නෙවෙයි. ඒ පොර කුකුලගේ එන්නේ නැහැ නේ. එන්න පොරොගුලික් එන්නේ නැහැ. පොරට කුකුළු හදනවා මිනිස්සු. ඔව්. ඒක වෙනයි කුකුළු පොර කුකුලන්ගේ වෙන්නේ නැහැ එහෙම. වෙන්නේ නැහැ නේ. පොරට හදන කුකුළු ඉන්නවා දැන් සුදු කුකුළු මේ ගම් කුකුළු පොරට හදනවා. ඔව්. පොර කුකුලන්ගේ එන්නේ නැහැ. එහෙමම පොරොගුලික් වෙන්න බෑ ඒකයි. ඔව්. හොඳට බලන්න මේ කිකිලිය අපිට කෙහෙල් මේ ෂේප් එකට නැග තියෙනවා බලන්න. ඔව් නේ. ඔව්. කෙහෙල් මේ ෂේප් එකට නැග තියෙන. ඒක විදිහටම නේ. මොකද? පෙන්දි උඩට ආවොත් පෙන්දේ උඩට ආවොත් ඒක ඇත්තටම නෑ නේ. අනේ ගෙමින් මිනිස්සු ගහගත්තාම මේ ගන්නේ නැති නෑ මාමා මෙහෙම දන්න එකක් කියලා දෙන එක සාමාන්‍ය දෙයක්. පෙන්දි උඩට පෙන්දි පහළ ගියේ. ඔව් නේ. ඔව්. පෙන්දි උඩට ඇවිල්ලා රෙන්නේ උත්තේ මේක එච්චර ගතියක් නෑ. ඔව්. බෙල්ල පොඩ්ඩක් දිග තියෙන්න ඕනේ. ඔව්. මේ ඊළඟ බෙල්ල දිග තියෙනවා නම් තමයි ඔව්. එන්න මාමගේ අර මේ රකින්න තියපු පැටව ආවද? ඔව් යන්න බලන්න ඒක. මෙයාලගේ බිත්තර වලින් ආපු පැටවනේ. මෙයාගෙන් නේ. මෙයාගෙන් ආපු පැටව ඉන්නේ නේ. අනේ මෙයාගෙන් තිබ්බේ නෑ. හරි සීරු මාරුට හදන්න ඕනේ මේ දෙන්න එළියට ආවොත් යොද යුද්ධයක් නේ. ඔව් මෙයා උඩේවල කියලා දානවා එළියට. එයා වහලා ඉන්නේ. මෙයා එළියට දාලා මෙයා එනවා මෙතෙන් කොටන්න. ගාය ගහලා ඵලයන් කිව්ව යනවා. මේ දෙන්න වෙලාවන් දෙකට තමයි එළියට දාන්නේ නේ. ඒක වෙලා දැන් දුර ගන්න. කොටන්න නම් හදලා මේ පවුවට නම් කරන්න බෑ මම. මම කොට වෙනා මෙච්චර හිතේ මේ නිරතුලිය අඩුවෙන් එන පොඩි උස අඩුයි. වේනකොට. ටිකල් 2000 කිව්වම පැටි කොයි සයිස් එකේ පොඩි අඩුයි. දවස් 3 පැටව. මේ ඇවිල්ලා අර කොච්චි කරමලේ තියෙන එයාගේ පැටව. එයාගේ පැටව. අර ඒක වෙනව තමයි. ඒකේ මම බිත්තර 6ද තිබ්බේ? 9ක් තිබ්බා. 6යි ආවේනේ. ඔව්. දැන් මෙයාලට මේ පැටවට වයස කීයද? 10. පැටි ගන්න බැරිද බලන්න. 14 ලැබින්නේ. හ්ම්. ඒ කියන්නේ සති දෙකක් විතර එනවනේ. ඔව්. මෙයා රතු වෙනවා. මෙයා රත්තරන් බබ්බටෙන්. මෙයා අම්මා වගේ. ඔව්නේ. මෙයා එනවා තාත්තා වගේ එනවා අල්පාට. ඒ කටු පාටේ ඉඳලා මේ තියෙන්නේ. ඔය කලර් එක වදිලා තියෙන්නේ. නර සුදු එකක් අර සුදු නෙවෙයි තියෙන්නේ. ලාර සුදු තියෙන්නේ. ඔව්නේ. ඔව් මෙයා කළුයි අම්මා වගේ. මෙයාලගේ අර චූටි කාලෙම තියෙනවනේ. ඔව්. ඇයිනේ. කර්මල් යටින් එන්නේ නැහැ. උඩ කර්මල් ගල් කර්මල්. මේකත් එහෙමයි. ඒකත් එහෙමයි. ඒක ගල් කර්මල් කියන්නේ යට කර්මල් එන්නේ නැහැ. එන්නේ නැහැ. මෙයා තාත්තා වගේ එනවා. තාත්තගේ පාට එනවා. ඕනේ. දාන්න අම්මා බල. අම්මා කලබල වෙලා. ඔන්න ගන්න වාගේ ළමයි දෙන්න අපිට එපා. එන ආදරේනේ. ආදරේ ඒ බලනවා කියන්නේ පැටව හොඳයි වඩනවා කියන රකින්නකොට තේරෙනවා මේක රකින්න හොඳයි කියලා. ඔව්නේ. නම් තිබ්බා විතර දෙකක් ඇතුළත කරගෙන වුණා. එකයි විතර එම කටුයි නෑ.
ඒ දෙක ගන්න තිබුණා මම පොඩ්ඩක් එන්නේ එන්නේ ගියා සෑහෙන තමයි බලනකොට ඉඳලා ඉන්නවා. දැන් මම ඔය පැටවුත් මේ කියන්නේ කවුරු හරි ඉල්ලුවොත් දෙනවද? දෙනවනේ. යාර ත්‍රිකෝල් එක්ක නා ඉල්ලුවා මේක. මම මොකද කිව්වේ නෑ බලමුකෝ තාටියක් කියලා කිව්වා. ආ. මම නේද ඒතරල දවස් 3කට මම දෙහාරගෙන ආවේ. ඔව්. ඔව්නේ. ඒක නම් කිව්වම ඉන්නේ. ඒම් තමයි අර ලොකු වෙලා ඉන්නේ නේ. දැන් මේ පැටියෙක් සාමාන්‍යයෙන් දැන් මේක දැන් සති දෙකනේ. මේ වගේ මේ පැටව ජෝඩුවක් දෙනවා නම් කොහොමද මම දෙන්නේ? මෙහෙම නේ අර විදිහ බලනවා ඉතින් අර ලහරි වෙනවද කියන්නේ මෙහෙ එහෙම දෙන්න බෑ. බෑ. එහෙම දෙන්න බෑ. කවුරු හරි ඉතින් දුර පළාතකින් ඉල්ලුවා ට්‍රාන්ස්පෝර්ට් කරනවට වඩා ඇවිල්ලා අරන් යන එක තමයි හොඳම නේ. ඒක ලේසි. ෆෝන් එකේ ළඟට වෙලා දැන් මම අපේ එහෙම බලනදී ෆෝන් එකේ ළඟට බලන්නේ හොඳයි. අර ෆෝන් එකේ බලලා මං කිව්වා ඇස් දෙක පෙන්න දී කියලා කිව්ව කියන්නේ නීවද? ඔව් නෑ දැන් ඉතින් කොළඹින් අර මෙහෙන් දුර පළාත් වලින් ඉල්ලනවනේ. ඒ මිනිස්සුන්ට ඉතින් අම්පාරට ඇවිල්ලා මහා වේදමක් නෑනේ නේද? ඒකම නින්නම් කිව්වා මේ එයාගේ කවුද මේ ගුණාගොල්ලේ මේ කියනවා කිව්වා මේ වැරදිහෙකුත් දාන්න එක පුතේ. එයාට ඇවිල්ලා එන්නම් කියලා හරියට. ඒ ළඟ පාතනේ. අර එළියට. එයා මෙතෙන්ට ඇවිල්ලා එහෙම සද්ද දැම්මට ගියන දැම්මොත් අරයට ගහනවා. ඔව්නේ. ඔව් ගහනවා එයා. අත්තා එන්න මේ එන්න මම ඉස්සරට ගියා කතා කරන අර හිටියත් උඩින් එකපාරට ඉස්සර පියාඹගෙන මම මෙතන එක එනවා. මෙයා පොඩක් පරවලි ඉල්ලන්නේ. උදේ පාන්දර කනක් ඇහෙන්නේ නැහැ. එයා අරනවා මෙයාට දෙනවා එයාට මෙයාට වෙන තරක ගන්නවා. තරගයක් තියෙන්නේ නේ. එහෙනම් මම මාමගේ ෆෝන් නම්බරය යටින් දාන්නම් මේ වීඩියෝ එක දානවනේ. දානකොට ෆෝන් නම්බරය දාන්නම්. කවුරු හරි ඕන කෙනෙක් ඉන්නවා කතා කරයිනේ නේ. එහෙනම් මේක මෙහෙම කට් කරන් ජය වේවා. හරි.